හෙල්පින් හෑන්ඩ්ස් කමියුනිටි එකේ අපි සිද්ධ කරන සමාජ සත්කාර අතරින් තවත් එක් සමාජ සත්කාරයක් තමයි ලංකාවේ ආර්ථික අපහසුතාව වලින් පිළෙන දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වෙන එක. ඉතින් අද අපි ලෑස්තිලා ඉන්නේ නිකවරටිය ගොළුවාව කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් අපි එකතු කරගත්ත පොත්පත් සහ අනිකුත් පාසල් උපකරණ බෙදලා දෙන්න. දැන් මම ඔයාලට පෙන්නන්නම් අද අපි නිකවරටිය ගොළුවාව කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ට ගිහිල්ලා දෙන්න මොනවද එකතු කරගෙන තියෙන්නේ කියලා. මෙතන තියෙනවා කවකටු පෙට්ටි, පොත්, CR පොත් තියෙනවා, එක්සයිස් පොත් තියෙනවා, පාට පැන්සල් පෙට්ටි, පැස්ටල්, මෙතනක් තියෙනවා ගොඩක් පොත්, තව කැම පෙට්ටි, වතුර බෝතල් වගේ දේවල්. අපි බලමු මේ කවකටු පෙට්ටි බොක්ස් එකක් අරගෙන. අපි කවකටු පෙට්ටි 64ක් දෙන්න ලෑස්ති කරගෙන තියෙනවා. මේ වගේ බොක්ස් වල තමයි කවකටු පෙට්ටි අපිට හම්බෙලා තියෙන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා. අපි ඉස්කෝලේ කාලේ පාවිච්චි කරපු අයිටම් ටික ආයෙ මතක් වෙනවා මේ කරලා බලනකොට. ඉතින් මෙතන තියෙනවා තව පාට පැන්සල් පෙට්ටි. අපි බලමු කොච්චරක් තියෙනවද කියලා. දැන් ක්වොන්ටිටි එකක් විදිහට ගත්තොත් පාට පැන්සල් පෙට්ටි තියෙනවා 52ක් වගේ මට මතක. මේ එක පාට පැන්සල් පෙට්ටි එක පාට පැන්සල් තියෙනවා 12ක්. ළමයින්ට චිත්‍ර අඳින්න. ඊට පස්සේ පැස්ටල් පෙට්ටි තියෙනවා. මම පෙන්නන්නම් මේ විදිහට. පැස්ටල් තියෙනවා පැස්ටල් පෙට්ටි. මෙතන අපි වැඩිපුරම එකතු කරගෙන තියෙන පොත් මොකද හේතුව ඒ වසරවල කියන්නේ මේ ඉස්කෝලේ ඉන්නවා එකේ ඉඳන් 11 වසර වෙනකන් ළමයි. එතකොට ඒ වසරවලදී ඒ ළමයින්ට අවශ්‍ය වෙන පොත්වල අවශ්‍යතාවය වෙනස්. ඒ කියන්නේ මුලින්ම පොඩි පන්ති වල ළමයින්ට ඕන වෙන ඩබල් රූල්, ඊට පස්සේ කොටු රූල්, තනි රූල්, CR පොත් ඕන වෙනවා, B5 කියන පොත් වර්ග ඕන වෙනවා, චිත්‍ර පොත් ඕන වෙනවා. මම අතේ මේ තියෙන පස් රූල් කියන පොත් මේ ඉස්කෝලේ මම හිතන්නේ මේ පොඩි පන්ති වල ළමයින්ට කියන්නේ එක වසරේ වගේ ළමයින්ට තමයි මේ පස් රූල් කියන පොත් තියෙන්නේ. අපි ඉස්කෝලේ යද්දී නම් එහෙම පොත් පාවිච්චි කරලා නැහැ. මෙතන මම හිතන්නේ මේ මොකක් හරි අකුරු ලියන්න ලේසි වෙන්න ළමයින්ට පාවිච්චි කරන පොත අරින්න ඕනේ. තාම මෙතන තියෙනවා ඩබල් රූල් පොත්. එළියට අකුරු ලියන්න පාස් වෙන්න ඩබල් රූල් පොත් තියෙනවා. ඊට පස්සේ තියෙනවා පිටු 80 පිටු 120 කොටු රූල් පොත් තියෙනවා. ගණන් හදන්න. ඊළඟට CR කොටු රූල් පිටු 120 කොටු රූල් මම හිතන්නේ මේවා ලොකු පන්ති වල ළමයින්ට. තියෙනවා අසල පිට කවරක් එක්ක. ඉතින් අපි එකතු කරගත්ත පොත් තමයි මේ තියෙන්නේ. අර ඉස්සෙල්ලා පෙට්ටි වල තිබුණ පොත් අපි මේ විදිහට ඔයාලට පෙන්නන්න ලෑස්ති කළා. මෙතන තියෙනවා B5 කියන පොත් වර්ගය. B5 කියන පොත් වර්ගය තමයි මෙතන තියෙන්නේ. ඒකෙන් අපි 240ක් එකතු කරගෙන තියෙනවා. පිටු 120 B5. අංගල කොටු පොත් තියෙනවා. මේ වගේ පොත් වලින් පොඩි ප්‍රමාණ වලින් තමයි තියෙන්නේ. මොකද එක වසරේ සහ දෙක වසරේ ළමයින්ට අවශ්‍ය කරන මේ ළමයි කීප දෙනා ඉන්නේ පන්ති වල. පිටු 120 දික්කෝ පොත් තියෙනවා. මේ වගේ බාහිර අපිට තියෙනවා 1 2 3 4 5 6 මේ පොත් අතරින් වැඩිපුරම තියෙන CR පොත්. CR පොත් වලින් පිටු 200 පිටු 120 කියන පොත්වල ඩික්‍රෝ සහ කොටු රූල් පොත් වර්ග තියෙනවා. අපි මේ පොත් තෝරගත්තේ ඒ අදාළ විෂයන් වලට අදාළ ගුරුවරු අපිට දුන්න පොත් ලයිස්ට් වල ඒ ප්‍රමාණ වලින් අපි පොත් ලෑස්ති කරගත්තා. ඒත් එක්කම අපිට තියෙනවා කෑම පෙට්ටි සහ වතුර බෝතල්. කෑම පෙට්ටි අපි 64ක් ලෑස්ති කරගත්තා.
ඉස්කෝලේ ඉන්න පොඩි ළමයි ඉන්නේ. ඉතින් ඒක හරි. මෙතන තියෙන වතුර බෝතල්. වතුර බෝතල් 64ක් තියෙනවා. මේ ගොඩක් බලාපොරොත්තු වෙන්නේ පාසලේ 15 ශ්‍රේණිය වල ළමයින්ට. මේ ටික තමයි අපි ලෑස්ති කරගත්තේ ගොළුවාව කනිෂ්ඨ විද්‍යාලයේ දරුදරියන් වෙනුවෙන්. මේ පොත්පත් සහ අනෙකුත් පාසල් උපකරණ මෙලට ගන්න ශ්‍රී ලංකාවේ විදේශිකත්වයක් සිටින බොහෝ දෙනා හෙල්පින් හෑන්ඩ්ස් අපිත් එක්ක එකතු වුණා. ඒ වගේම තවත් පිරිසක් පොත්පත් සහ අනෙක් පාසල් උපකරණ අපිට ගෙනල්ලා දුන්නා. ඉතින් මේ සියලුම පරිත්‍යාග අරගෙන අපි යනවා ගොළුවාව කනිෂ්ඨ විද්‍යාලයට. ඒ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ සියලුම පරිත්‍යාග අපි ඔවුන්ට තෑගි කරනවා. ඒ ඔවුන්ගේ හිත දවස ආලෝකමත් කරනවා. දවස දවස ගෙවි ලියවේ අසවැකි නැත අඩුවක් කිසි ඉස්පිලි පාපිලි ඇතුළට දාන්න. හරියට දාන්න. මේ වෙනකට දාන්න. හරි. යටින් අල්ලන්න ගියා.
Tahu poin dengan yang hari terakhir itu hari Nemo layan tu. Okey. Ada baru ni saya ada. වේවැල් පහරිනි රිදුනත් පාපොඩි දැන් උන් හඳුනති වැටෙයිනි හරි හැටි තුරුණුමු අගනැගී නොදැමුණු පසකිරි නොකිපියේ හිනහුනි පෙන්වා මග නිසි අලෙක මෙලෙක ඇති ඇඟිලි තුඩක රැඳී පැන්සල ඉරි අඳී එයටත් ලොකු හරි දවස ගෙවී ලියවී අසවැකි නැත අඩුවක් කීසි ඉස්පිලි පාපිලි Saranai. Lagi kian. Podium में lagi. Sare? हाँ. ඔයාලා දෙන්නම මෙයාට දෙන්න. සමාගමේ අධ්‍යක්ෂකතුමාට ඇතුළු සමාගමේ සියලුම මහත්මයා මහත්මයන්ට අපපාසලේ විද්වාන්කතුමාට නියෝජ්‍ය විද්වාන්කතිනි නවරත්නවන්ගේ ගුරුමෑණියන්ට මෙම වැඩසටහන අපපාසලට සම්බන්ධීකරණයේ ප්‍රතිලාභ ලැබීමට මඟ පෑදූ අප විද්‍යාලයේ ඉංග්‍රීසි ශිරෝමණී දසනායක ගුරුමෑණියන්ට විද්‍යාලයේ ශිෂ්‍යයන් නියෝජනය කරමින් එක් අයෙකුට දෙමාපියන් නියෝජනය කරමින් එක් අයෙකුට මා ආරාධනා කර සිටිනවා. පහළින් සමාජ පිළිගැනීමට සැපමිනි ඔබ සියලු දෙනාටම ස්තුතියි. සැපමිනි සියලු දෙනාම පිළිගැනීමට හා අරමුණ පැහැදිලි කිරීම සඳහා මේ ඇරයුම අප විද්‍යාලයේ විදුහල්පතිතුමනි ඔබ සුවන්තයි. ඔබ හැමෝටම පේන්න තියෙනවා hands to hands helping hands community මේ තාමත්ම කාලීන වටිනාකමක් සහිත නමක් තරමින් තමා මේ වැඩසටහන අද දවසේ මේ පාසලේ ක්‍රියාත්මක වුණාට මේ කටයුත්තේ යෙදලා ඉන්න මේ සමාජය මේ රටේ බොහෝ ප්‍රදේශවල මෙබඳු පාසල් දරුවන්ට පමණක් නෙවෙයි වෙනත් මේ අයගේ අවශ්‍යතාවය යෙදී ඇති බොහෝ දෙනෙකුට මේ අවස්ථාව යොදමින් උදව් උපකාර කරමින් අතරාට දෙමින් යමින් සිටින ගමනක එක් අවස්ථාවක් පමණයි මේ දොළුව පාසලට ගොඩ ඇදලා යන්න අද දවසේ helping hands community සමාජයේ මේ අවස්ථාවට සහසම්බන්ධ නොවුණු අනිකුත් සියලුම දෙනා ඉතාමත්ම හෘදයාංගම පිළිගන්නවා මගේ පාසලේ දරුවැරියන් දෙමව්පියන් සහ ආචාර්ය මණ්ඩලයේ සියලුම මහත්මයන් වෙනුවෙන් මේ හෘදයාංගම පිළිගන්න අපට පුළුවන්කම ලැබෙන්නේ මේ අය යොදාගෙන තියෙන නම තමයි අතට අත කියන අදහසක මේක තියෙන්නේ. එහෙම නැත්නම් අතින් අත මහා ගැඹුරු තේරුමක් කාලීන අවශ්‍යතා ඉටු කරන අදහස් සමුදායක් ගොනු කරගෙනයි
මේ අය මේ ගමන යමින් සිටින්. නිසා මේ පණිවිඩය මගේ පාසලට ලැබෙන්නේ මේ පාසලේ ඉංග්‍රීසි විෂය ඉගෙනීම් කටයුතු වලදී සිටින සිරෝමි දසනායක ගුරු මහත්මයාලා මේ වාරය ආරම්භ වෙනට පෙර නිවාඩු දවසක මට කතා කරලා සර් මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා. ඒ අයට එන්න පුළුවන්කම ලැබෙන්නේ නම් සෙනසුරාදා දවසක කොහොමද ඒකට අපිට අවස්ථාවක් යොදා ගන්න පුළුවන්. සෑම විටම උදව් සෑම ආකාරයකින්ම අවශ්‍යව පවතින මේ දරුවන්ට සහ දෙමව්පියන්ට එක තප්පරයක්වත් ඒ අවස්ථාව කල්දාන්න මම කැමති වුණේ නෑ. ඔයා එන්න ලෑස්ති කරන්න සෙනසුරාදා දවස වුණාට කමක් නෑ. අපි ඊට ගැළපෙන විදිහට මේ දේවල් සංවිධානය කරගන්න කියන කාර්යය මම මේ මහත්මියට මතක් කරා. මේ මතක් කරපු දිනය තමයි මේ අද උදා වෙලා තියෙන දවස. එනම් මේ සිරෝමි ගුරු මහත්මියක සාසම්බන්ධ වෙලා මේ පණිවිඩය මේ අදහස බෙදා හදාගත්තේ වුවමාරු කරගත්තේ ලසිත මధుරංග කියන මේ අවස්ථාවට පැමිණලා ඉන්න මහත්මිය කරා. ඒකම මයුර ප්‍රණීත් කියන මහත්මයා එයා සමානවම මේ අදහස් දුන්නේ මුල් පුරුකල හිටපු කාරණේ තමයි මට දැනගන්නට ලැබෙන්නේ. අද දවසේදී helping hand community සංවිධානයේ අධ්‍යක්ෂතුමා විදිහට කටයුතු කරන ඉසුරු චතුරංග මහත්මයා සමග මම දැන් මොහොතකට පෙර පොඩි අදහස් වමාරු කර ගැනීමක් කළා. අරමුණ ඉතාමත්ම උචිතයි, ගැඹීරයි, කාලීන අවශ්‍යතා ඉටු කිරීමක්. මෙතුමාගේ අදහස තවදුරටත් පෝෂණය කරන්නට උවමනා වදන් කීපයක් ඉදිරිපත් කළාම එතුමාගේ ඉදිරි සම්පූර්ණ ගමන පිළිබඳ මට වැටහීමක් ලැබුණා. ඒ නිසා ඔබතුමන්ලා සියලුම දෙනා ඉතාමත්ම ආදරයෙන් නැවත වතාවක් පිළිගනිමින්ම ඔබ ඔය තබා ඇති පියවර ඉදිරියට යන්නට මේ රටේ සුවසක් පිරිසට අවශ්‍ය ආකාරවල උපකාර සපුරන්න එබඳු සිතුවිලි වලින් යුක්ත මේ රට පුරා විසිරී පැතිරී සිටින අයගේ උපකාර සංවිධානය කරගන්නට ගොනු කරගන්නට විශ්ව ආශිර්වාදයේ ලැබේවා කියන කාරණයක් මතක් කරමින් අධ්‍යක්ෂ මහත්මයෙක් විදිහට කටයුතු කරන නිමන්ත මහත්මයාගේ 29 වෙනි සාද දවසට සහසම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ වෙනුවෙන් එතුමාගේ පියා නිමල් වීරසූරිය මහත්මයා මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊ타ත්ම පින් සිතුවිලි වලින් යුක්ත පිරිසක් තමා අද දවසේදී මේ පාසලට මේ දරුවන්ට විවිධ ආකාරයේ උපකාර අවශ්‍ය දේවල් රැගෙන තව නොබෝ මොහොතකින් ඉතා කෙටි වෙලාවකින් මේ දරුවා පත් කරන්නේ වටිනාකම් කරන්නට බැරි, මිල කරන්නට බැරි, අගය කරන්නට බැරි තරම් මහත් හදවතින් නැගුණු ගුණ සුවඳක් තමා ඔබට මේ පොත් විදියට, පෑන් විදියට, පැන්සල් විදියට අතේ තබලා යන්නේ. ඒ නිසා මේ පරිත්‍යාග බාර ගන්න සියලුම දරුවෝ ඒ උදව් උපකාර කරපු ඒ අක්කලාට, ඒ අයියලාට, ඒ මාමලාට, ඒ නැන්දලාට තමන්ගේ හදවතින්ම ආශිර්වාද කරමින් ඒ අයගේ සිතුවිලි තවදුරටත් මෙවඳු සිතුවිලිවලින් පවතිමින් අරමුණ සාක්ෂාත් කරමින් ඒ අයගේ අරමුණු මේ මහ පොළොව තුළ යථාර්ථයක් වෙන්නට අපි මේ ප්‍රතිලාභ ලබන අය, උපකාර ලබන අය ආශිර්වාද කළ යුතුයි. ඒක තමයි මනුෂ්‍යත්වයේ, ඒක තමයි අපි වැඩි දියුණු කරගන්න යුතු ගුණය. අපිට උපකාර කරනකොට කෘතවේදීත්වය ඒ මොහොතේ පමණක් නෙවෙයි, සෑම මොහොතකම අපිට සිහිපත් කරන්නට පුළුවන් නම් මේ විශ්වය
යහපත් සිතුවිලි වලින් පිරිනහම අපිට ඒ ආශිර්වාදය තමයි අපේ තියෙන දුක්ඛම් කටු නිවාරණය කරගන්නට උපකාර වෙන්නේ. ඒ නිසා මේ මහත්වරු මේ නෝනා මහත්වරු මේ අවස්ථාවට පැමිණියා සාම පැමිණි ඒ සියලුම දෙනා මේ කියන පරම චේතනාව පෙරදැරිව තමයි තමන් උපයාස අපයාගත්තු මුදල් වියදම් කරලා මේ දරුවාට මේ තෑගි වාහන පිරිනමන්නට තමන්ගේ මේ මුදල් ශක්තිය ශ්‍රම ශක්තිය කායික මානසික ශක්තිය වැය කරනවා. ඒ නිසා මේ අවස්ථාව උදාපත් කරගත්තු මේ මගේ පාසලට පැමිණි මේ සියලුම දෙනා අද දවසේදී තමන්ගේ මෙලව පරලොව ජීවිතවලට මහත් ආශිර්වාදයක් උපකාරයක් ලබාගත්තු අවස්ථාවක්. ඒ නිසා සෑම කෙනෙක්ම හිතට ගන්න අපි මෙබඳු දේවල් අපේ ශක්ති ප්‍රමාණයෙන් සිදු කරමින් අපි මේ සමාජයට පුළුවන් ආකාරයකින් ශක්තිය ලබා දෙනවයි. තමන්ට දෙන්න පුළුවන්කම තියෙන්නේ මේ විදිහේ පොතපත බෑඩ ග්‍රන්ථන නොවෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් අපේ පිරිසිදු හදවතින් වෙන කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න, ආශිර්වාද කරන්න. ඒ හොඳටම ප්‍රමාණයි. ඒ නිසා මේ hands to hands කිව්වට අතින් අතට වඩා හිතෙන් හිතට මේක උලට යනවා. හිතෙන් හිතට ගියාට පස්සේ තමයි මේක අතින් අතට බවට ආවේ. අතින් අතට විතර නෙමෙයි මේක කටින් කඩක් යනවා නම් තමයි වඩා හොඳ. මේම දෙයක් ගොළුවා පාසලේ අද දවසේ සිද්ධ වුණා. යහපත් දෙයක්. ඒ නිසා ඔබට හොඳ අවස්ථාවක් යොදා ගන්නට පුළුවන් අපේ පාසලට මෙවඳු නමක් සහිත අණ්ඩායමකින් පිරිසක් ඇවිල්ලා අපේ දරුවන්ට ලොකු උපකාරයක් කරලා ගියා, උදව්වක් කරලා ගියා. මේ ඉදිරියට තියෙන කාලවකවාන් එක්ක අපිට ඒක මිලකල නැහැකි වටිනාකමක් ලොකු උපකාරයක්. ඒ නිසා මේ උපකාරය ලබන දෙමාපියෝ මේ ආපු අයට තමන්ගේ හදවතින් ආශිර්වාද කරන්න, ඒ අයට මේ බඳු කටයුතු තවදුරටත් ශක්තිමත් කරගෙන යන්නට ඉඩකඩ අවස්ථාව සලසා ගන්නට ත්‍රිතරත්නී ආශිර්වාදය ලෝක පාලනය කරන සියලු දෙවියන්ගේ ඊට ආරක්ෂාව ලැබවන ආශිර්වාදය තමන් සිතන පතන සෑම මොහොතකම යමින ගමනේදී ලැබෙමින් මේ කටයුතු වල සහසම්බන්ධ වූ හා සහසම්බන්ධ නොවූ සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තියෙන් තමන්ට යෙදී යත්තා වූ අවේද බාධක මග ඇරෙන්නට මේ සුභ ධර්ම ආශිර්වාදයේ සීකාන්තේම ඔබ සියලු දෙනාටම ලැබේවා. ස්තුතියි. ඊළඟට වේදිකාව පූජා නර්තනයකින් සැරසන්නට මේ ඇරයුම 8-10 ශ්‍රේණිවල පුදුවියන්ටයි.
සොයමින් ඔබට මේ ඇරෙම සුන්දරයි උදේ ලස්සන මල් පිපී තිබේ. අප විද්‍යාලයේ පුංචි මල් කැකුළු ඉදිරිපත් කරන නර්තනයටයි මේ ඇරෙම. සුන්දරයි උදේ ලස්සන මල් පිපී තිබේ. ඉතින් ඔබතුමාට අපට ලබා දුන්නේ අත්වෙනට අනික වාරයක් ස්තුතිවන්ත වන අදම
මේක නැරිහතු අප වාසයේ ශිරෝමණ මෑණියන්ටද මාගේ හදපිරි ස්තුති පිරිනමනවා. ඉතින් අප ඔබතුමාලාට පොරොන්දු වෙනවා මෙම උපකරණ වලින් හොඳින් අධ්‍යාපනය කරනවා කියලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබතුමාලා වෙනුවෙන් අපගේ මේ මහා භූමිය වල අපේ හදවත දැනෙන අතවදී පවසන්නට මිත්‍රීශෝරියගේ ස්ථිතේ වන්දනා කරනවා. අපේ එකපාර ශ්‍රේණිය පුංචි ලංගලාමාරි කරගන්නේ ආරාධනය ඔබලාගේ අර්ථකථන ඉදිරිපත් කිරීමට. And the other participated, guest principals, dear teachers, and my dear parents and brothers and sisters. Today is a very special day for us because the members of Helping Hand Community and the community have come to our school to give support for us. Our school is in a very rural area. We are doing our studies, many problems. Our parents also, actually they have money to spend our studies. So the support that you give for us is very valuable, not only the parents also. Should I thank again and again for this great support. Thank you.
වෙනවා ඇසලා ඉන්න හැමෝටම ගුරුවරු අනිෂ්ඨ විද්‍යාලයේ විද්‍යාපතිතුමා ඒ අමරසිංහ මහත්මයා සහ ගුරු මණ්ඩලයේ මහත්මයාස්මී දෙමෝපියන් සහ මගේ ආදරණීය දරුදරියන් සියලු දෙනාටම අපි අද ගුරුවරු අනිෂ්ඨ විද්‍යාලයට ආවේ කියලා මම මේ පොඩි පුතේකින් අහන්නේ. ඔයාලා කවුද පුතේ කිව්වේ කියලා? පොතෙන් යාවේ ඕගොල්ලන්ට තෑගි අරගෙන. මෙතන ඉන්නේ පුතේ මාත් එක්ක අදාවේ පොඩි පිරිසක්. අද මෙතෙන් ආපු ඉතින් ගොඩාක් පිරිසක් ඉන්නවා. ඕගොල්ලන්ට ආදරේ මේ තෑගි ඒවා දෙන්නේ කියලා අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් එතන ඉන්නේ පුතේ ඔයාලා වගේම මේ වගේ ඉස්කෝලේ ඉගෙන ගත්ත මේ විදිහට ඉගෙන ගත්ත ඊට පස්සේ හොඳට ඉගෙනගෙන රස්සාවකට ගිහිල්ලා මිල මුදල් හම්බ කරලා ජීවත් වෙන මේ රටේ ඔයාලගේ දෙමව්පියෝ වගේ ඔයාලගේ අක්කලා අයියලා වගේ එහෙම පිරිසක්. ඉතින් අයියා අපි මේක තීරණය කළේ අද අපි මේ විදිහට ඔයාලට ඉන්න තෑගි දෙන්න. අපිට හිතුණා අපි පිළිතෙන්ට මේ තත්ත්වයට ආවේ ඔයාලා වගේම ඉගෙනගෙන. ඉතින් අපිටත් ඕන වෙන්නේ කවදා හරි ඔයාලා මේ රටේ ඉහළ තැනකට එහෙම නැත්නම් මේ රටේ හොඳ තැනකට ඉන්න ලස්සන පුරවැසියෝ ටිකක් කරගන්න. ඒකට අපි හිතන්නේ මේ රටේ තියෙන එකම ක්‍රමය තමයි ඉගෙන ගන්න. ඉතින් අන්නේ ඉගෙනීමට වටිනාකමක් දෙන්න. එහෙම ඉගෙන ගන්න ඔයාලට උදව්වක් වෙන්න. ඉතින් ඉගෙන ගන්න ඔයාලට ශක්තියක් වෙන්න තමයි අද අපි මේ ගොළුවා අනිෂ්ඨ විද්‍යාලයට ආවේ Helping Hands Community විදියට. Helping Hands Community කියන්නේ පුතේ සමාජ සේවා සත්කාර පදනම. අපි මේ සමාජ සේවා සත්කාර පදනම හරහා අපේ රටේ තියෙන ප්‍රශ්න ප්‍රතික්‍රියාවකටම උදව් වෙනවා. ලංකාවේ මේ වගේ දරුවෝ වෙන්නේ සහ සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම ආරෝග්‍ය ශාලාවල තියෙන අඩුපාඩුකම් සැත්කම් කරන්න ඉන්න දරුවෝ සහ අනිකුත් රෝගී පිරිස අපි උදව් කරනවා. අපි උදව් කරන්නේ අපි සතුටක් ලබනවා. අපි හිතන අපිට ඒකෙන් සතුටක් ලැබෙනවා කියලා. තව කාගේ හරි හිනාවක් දැක්කම. ඉතින් අපි අද බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ අන්න ඒ වගේ. මේ වගේ දෙයක් කියන්නේ ඔයාලා කවදා හරි තව කෙනෙක්ට උදව් කරලා ඒ දේ සතුටක් ලබනවා. ඒ සතුට විඳිනකොට ඔයාලට දැනෙන්නේ ඔයාලා කොච්චර ලොකු තැනකට ඇවිල්ලාද? ඔයාලට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඔයාලා මේ රටේ කොච්චර වටිනා පුරවැසියද කියන්නේ. ඉතින් අර ඉස්සෙල්ලා අපේ පොඩි දරුවෝ ටිකක් දුල පුතාර ටිකක් සින්දුවකට නැතුවා මේ සුන්දර යුද්ධයේ ලස්සන නායක පිටියේ. ඒ කියන්නේ පුතේ ඔයගොල්ලෝ ගැන. ඔයගොල්ලෝ වගේ ළමයි ගැන. ඔයගොල්ලෝ තමයි මේ රට ලස්සන කරන්නේ. මේ රට සුළුවත් කරන්නේ. ඒ ඔයගොල්ලෝගේ ගැන තමයි ඒ කියන්නේ. ඒ ඔයගොල්ලෝ ඇතුලේ තියෙන ලස්සන ඒ සුවඳ මේ රටට මේ ලෝකෙට ගොඩක් වටින දෙයක්. මේ වටිනාකම තව ඉස්සරහා බලපුරකට අරගෙන ගිහිල්ලා මේ ලෝකේ ලස්සන කරන්න කියන එක තමයි අපි හැමෝම ඉල්ලන්නේ. මේ අවස්ථාව අපිට ඔයාලා වෙනුවෙන් සලස්සලා දුන්නේ. ඔයාලගේ ආදරණීය ඉංග්‍රීසි ගුරු චිලෝමි දසනායක ගුරුතුමිය. ගුරුතුමිය තමයි මේ වගේ ළමයි ප්‍රමාණයක් ඉන්නවා. මෙන්න මේ වගේ පොත් ඕන වෙනවා. ඒ විදිහට අපිට උදව් කරන්න. අපි ඒ අනුව මේ රටේ ඉන්න අපිත් එක්ක එකතු වුණා බොහෝ අතහිර දෙන්න කැමති බොහෝ පිරිසක් එකතු කරගෙන. ඔයාලට දැන් ඊළඟ තව ටික වෙලාවකින් හම්බෙන්න ඔයාලගේ අපිට හම්බෙන්න ඒ පොත් ඔයාලට පරිත්‍යාග කරන්න අරගෙන ආවා. දරුවනේ මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයාලගේ මේ ගුරුවරු ඔයාලගේ දෙමව්පියෝ බලාපොරොත්තු ඔයාලා ඉෂ්ට සිද්ධ කරා. ඒකෙන් වෙන්නේ ඔයාලගේ අනාගතේ ලස්සන වෙනවා. ඉතින් අපි ලබන සතුට තමයි ඔයාලා කවදා හරි අනාගතේ ලස්සන තැනකට පොඩි තැනකට ඇවිල්ලා මේ රට ලස්සන කරයි කියන්නේ. ඉතින් එදාට අපි මීට වඩා සතුටු වෙනවා. අද අපිට ගොඩක් සතුටුයි. මොකද අපි
මේ විද්‍යාලයට ආවම අපි පිළිඅරගෙන ඔයාලා ගොඩක් මහන්සියලා තිබුණා අපේ සංගීත කටයුතු කරලා ඒ වගේම මේ දරුවෝ සිංහලෙන් අර්ථනේ සහභාගී වුණා. ගොඩක් දේවල් අපිට ඉදිරිපත් කරා. ඒ අපිට සෑහෙන සතුටක් තියෙනවා. මේ දේවල් ඔයාලට කොච්චරක් වටිනවද කියන එක ඔයාලගේ ගුරුවරු පැහැදිලි කරලා දීලා තියෙනවා. කියන්නේ ඒගොල්ලෝ ගොඩක් මහන්සියලා තියෙනවා. ඒ සතුට වගේම අපි ඊළඟට ඊට වඩා සතුටක් ලබන්නේ ඔයාලා කවදා හරි හොඳ ඉගෙනගෙන මේ රටේ හොඳ පුරවැසියෝ විදියට මේ රට හොඳ තැනකට ගෙනාවු දවසක්. ඉතින් අපි බලාගෙන ඉන්නවා පුතේ. ඔයාලා කවදා හරි මේ රටේ දොස්තරවරු ඉංජිනේරුවරු හොඳ වැඩකට රස්සා කරන පිරිස් වෙලා ඒ වගේම දේශපාලඥයෝ වෙලා හරි හොඳ තැනකට ඇවිල්ලා මෙන්නට හොඳින් බලාගෙන කියන බලාපොරොත්තු අපි අතේ තියෙනවා. අපි බලාගෙන ඉන්නවා ඒක. එහෙනම් වැඩි වෙලාවක් කතා කරන්න යන්නේ නැහැ. ඔයාලා හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳට ඉගෙනගෙන හොඳ පුරවැසියෝ විදිහට අපේ රට පරිස්සම් කරන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ඒ වගේම මේ පුතේ ඒ වගේම අපේ දුන්දර වෙනුවෙන් පැමිණි ජේ.පී. හෑන්ස් කොමියුනිස්ට් සංඝයේ ඔබ සියලු දෙනාටම මට අවසරයි. ඇත්තටම මේ වෙලාවේ මම ඉතින් දැනෙන්නේ ඒක වචනවලට පෙරලාන්නේ කොහොමද කියන මට හරි අමාරුයි. මොකද මේ අපේ ගම ගොළුවාම ඒ වගේම සිරුවාම කියන උදා විස්තරතා නැත්තේ ඒ පරිසරයේ ගොඩාක් දුක්ඛ ජීවත් කරන ජනශාස්ත්‍රයක් කියන ගමක් තමයි මේ ගම. ඒ වගේම තමයි උත්පත් වගේම ආහාර පාන මේ වගේ හැම සියලුම ඒකතන හැම දෙයකම ගොඩාක් අපහසුයෙන් ජීවත් වෙන සමාජයක තමයි මේ නිදොරේ ඇදිරෙන්නේ. ඒ වගේම තව කියන්න ඕන දෙයක් තියෙනවා. අද දවස ගැන හයි වසරේ නැතිවා මේ ළඟදී දවසක අපේ ඉස්කෝලේ පොතේ දෙනවා කියලා. ඒ වෙනුවට අනේ මම කොහොමද මේ පොත අරන් දෙන්නේ? මොකද මේ වගේ පටන් ගන්නකොට අපි දෙමව්පියන් ඔක්කොම ලොකු දෙයක් තමයි පොඩි පුතාට ගැටෙන්න මම පොත් ඕනේ. මම ඊළඟ පන්තියෙන් අපි වතුර බෝතල් ඕනේ. ගොඩාක් දේවල් අපේ නින්දන්නේ. උන්ට තේරෙන්නේ නැහැ. අපි ගොඩාක් දුක් සම්පන්න නැති ජීවත් වෙනවා. මේ යන ජීවිත කේන්ද්‍රවල මේ වැටලා තියෙන බඩේන විතර ඒක හරි අමාරුම ඇත්තටම කිව්වා ගොඩාක් අමාරුයි. මම මගේම මට මතකයි මේ ළඟදී මගේ කනට ඇහෙනවා අම්මා කෙනෙක් කියනවා දවස් ගානක් කලින් අපි එක දවසක් කෑවොත් ඊළඟ දවස් තුනක විතර අපිට කන්න දෙන්නේ නැහැ කියනවා. මගේ කන් දෙකට නැගෙච්ච පදින කීපයක් තමයි ඒ වගේම තමයි මට මතකයි මගේ දේවල් වල ඉලක්ක දෙනවා එක දෙදරක් මේ ගෙදර මේ පුංචි දුව ආසයි පුතාට පන්සලට යන්න ඉස්කෝලේ ලස්සනට එන්න හරි ආසයි අම්මත් දැන් ආයි යන්නේ යනවා වැඩකට ඒක මේ පුංචි දුව සමහර දවස්වල උදේට උයන් නැතුව අම්මා උයන්නේ දවසක් පඩිකින් ඉඳලා ලෝක තමයි මේ වගේ ඇස් දෙකට මම දැකපු දේවල් ඒ කිසිම දෙයක් කොහොමද කියන්නේ ඒ කන් දෙකට ඇවිත් දේවල් ඒ වගේම මේ ගොඩක්කාරවම දන්නවා අම්මා කොහොමද ඕගොල්ලන්ට පොත්පත් වාගෙන අනිත් සියලු දේවල් අපයන් කියලා නේද ඇත්තටම අපි ගොඩාක් පින් කරලා තියෙනවා මේ මහත්තුන්ගේ ඉස්සරට මේ වගේ ආකාරයක් ආපු එක. මේ වගේ අමාරු කාලෙක
නේද? මේ වගේ අපහසුතාව නැති ජීවත් වෙන අපිට මේ පොත්පත් ටිකක් කියන්නේ මහා මෙලක් වගේ. අපිට පුංචි දෙයක් නෙමෙයි මහත්තයා. වතුර බෝතලයක් කියන්නේ ඒකත් අපිට මහා මෙලක්. මට මතකයි මම මේ ළඟදී දවසේ කඩේකට ගියා. පුතාට පොතක් අරන් ගියා. දැන් මේ වාරේ අවසානයේදී චූටි පොතක් ගත්තේ. මුන්ති පිටු 40 සියයක් පොතකට රුපියල් 145යි කියන්නේ. මේ මහත්තයා අපි කොහොමද විෂයන් 9කට පිටු 40 පොත් අරන් ඉන්න බෑනේ. 200 පොත් අරන් දෙන්නේ. ඉතින් අපි කොහොමද කරන්නේ? මේ ඉන්න දරුවන්ගේ ගොඩාක් දෙමාපියෝ කරන් ගොවි දැන්. අනිත් නැත්තම් කරන්නේ. ඒ වගේ පුංචි අස්සා කරන ඒ වගේ දෙමාපියන් කරලා තමයි ජීවත් වෙන්නේ. අද මේ කොම්පියුටර් වුණා ඒක රසෙන්ට මොනවා තමයි සම්පූර්ණ ඔබතුමාලා මේ වෙලාවේ මේ අන්තිමේ කරේ ඇත්තටම මට වචන කියලා නිම කරන්නම බැරි තරමට ඕම ඉස්සරහ. මගේ දරුවන් වෙනුවෙන් මගේ මේ දෙමෝපියන් වෙනුවෙන් මම සමාජාචාර කරලා මගේ හදවතින් මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාලා මේ අපිට මහත් සේවයට. ඒ වගේම මේ වගේ දුර ගමනක් ගෙවාගෙන අද මෙතන පැමිණිලා අපි ඇති වෙන අනුපාඩු ගන්න පුළුවන් මොන දේ කොහොම වුණා බාහිරුවන් නෙමෙයි දෙමෝපියන් නෙමෙයි අනදනාම දෙවියන් තම අතන්තිමක් කරන්න ඕනේ අපේ සිරුමින් සැකලු ගුරුමානදී මේ මගේ ඉදමත් එක්ක තමයි ගුරුමානලා මේ ඉස්පාරේ කරන්නේ ඒ වගේම දෙවියන්ගේ මහත්කම සිද්ධානාවල මේ පාරක් ස්තුතිවන්ත වෙනවා කියුවොත් මම වැරදි. ඔබතුමාලාට ගොඩාක් ඒ විදිහට දෙන්නේ මේ වගේ දෙයක් කළාට. වගේම මම උදේවනේ කාර්යය කරනවා. ඊළඟ අවුරුද්දේ මම කාර්යය
දෙක ශ්‍රේණිය ඉක්ලස් සංකල්ප නිස්කාර නිමේෂ් කුමාර सामाजिक महत्व आराधना करते Hirosh Thakuranga Hirosh Wal A.F. Pinoli
Sisri Kaushalya. Piuni Vasya. Rasini Chilhamara. Tarshi Dinanjani. Ikuni Marisha. Adisha Inisharani. Tarshi Ayaya. Danishi Ismani. Ruwani Chandra. දෙදෙනාම මධ්‍යහනයට ඒවා අමාරුයි තමයි. හරි වැඩි වෙලා ගන්න නෑ බොහොම පුටක් ගන්න. විද්‍යාලයේ ගරු යුගල්පතිතුමාගේ ආචාර්ය මණ්ඩලයේ සිල්දනාගෙන ආදරණීය දෙමව්පියන්ගෙන් ආදරණීය මුංචි දුවේ පුතේ වල සිල්දනාගේ මාස්තරයි. ඒ වගේම අද ඔයාලා බලන්න ආව නේද මාමලා නැන්දලා කට්ටිය. ඉතින් මම ඉස්සෙල්ලාම ඔයාලට අතට අත දීලා හිතට දීලා ඔයාලට හදවතින්ම ඔයාලට ළඟුවේ මාමලා නැන්දලා ටිකක් ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා සහ අවසර ඉල්ලා සිටිනවා. ඉතින් චූටි වෙලාවයි ගන්න මම දන්නවා අමාරුයි කියලා. හැබැයි අපිටත් අමාරු වල හැමෝටම කලින් අපි මෙතනට ආවේ උදේ 7 වෙනකොට. ඉතින් දැන් අවසර 4ක් චූටක් ගියුතුයි වගේ. හැබැයි ඒ කාලේ ගත කරාට ඔයගොල්ලන්ට නාස්තියක් උනේ නෑ පුතේ. ඒ දන්නා මම මෙහෙම කියන්නේ මේක පුංචි ඔයාලගේ අත පුරා හිත පුරා මම දැක්කා බොහොම සතුටින් තෑගි අරගෙන ඔයාලා දැන් මේ ඉන්නේ. හැබැයි මේ තෑගි දෙන්න ඔයගොල්ලන්ට ලේසි පහසුනේ නෑ. මම හිතන්නේ මේ මාමලා නැන්දලා ඔක්කොම අපිට ගොඩාක් ඈත ඉඳන් තමයි මෙහෙට ආවේ ඔයාලා බලන්න. ඉතින් එයාලට එනකොට ගොඩාක් අපහසු ගන්න පාර අහගෙන පාර හොයාගෙන ගොඩාක් දුර ගෙවාගෙන යනකොට ඉතින් වෙලාව යනවා.
එහෙම තමයි. හොඳ දේවල් හරි ඉක්මනට ලැබෙන්නේ නැහැ. හොඳ දේවල් හරි ඉක්මනට දෙන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි නරක දේවල් වැඩි වෙලා යන්නේ නැහැ අපිට ඉක්මනට ලැබෙනවා සහ ඉක්මනට අල්ල ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ටැග් දෙන්න මේ ආව නැන්දලා මාමලා වෙනුවෙන් මම ස්තුති කරන්න තමයි මේ අවස්ථාව යොදාගත්තේ. ඉතින් මතක් කරන්න ඕනේ ආදරණීය මහත්තුරුනි, ගොන්ලාලුනි, ඔයගොල්ලෝ මේ කරේ පුංචි දෙයක් නෙමෙයි. මේ වගේ දුෂ්කර පළාතකට ඇවිල්ලා මේ වගේ පුංචි පාසලක් තෝරගෙන මේ කරපු දේ මහමු සත්කාරය. මම හිතන්නේ දකින්න නැති මේ පුංචි දරුවන්ට මේ තෑගි භෝග දෙනකොට ඒ පුංචි දරුවන්ට පුදුමාකාර සතුටක් දැනෙනවා. මම හිතන්නේ ඒක ඔයගොල්ලන්ට මේ මොහොතේ විඳින්න බෑ. හැබැයි මේ දේ විඳින්න තව දවස් කීපයක් ගත වෙනවා. මොකද මේ දරුවෝ මේ පොත් ඉගාරලා කියන පිටුවක් පුරා, කියන තින්ත බිංදුවක අකුරක් පුරා ඔයාලට පින්. මම හිතන්නේ අපි බුදුහාමේ හැමෝම මෙතන වාඩි වෙලා ඉන්නේ. මේ කරේ පුංචි දෙයක් නෙමෙයි කියලා මම මේකයි කිව්වේ. සැබෑ මහත්තුන් සැබෑ නෝනලා වගේ ඔයාලා මේ කරපු දේ පුංචි කාර්යයක් වෙන්නේ නැහැ. වගේ මම මතක් කරන්න ඕනේ මේ වගේ අවස්ථාවක් මේ පාසලට ලබා දෙන්න. මේ නිකම්ම මේ දේවල් වලට ලැබුණේ නෑ දුවේ පුතේ. මේ දේ ඕගොල්ලන්ට ලබලා දෙන්න ඔයාලගේ ආදරණීය ඉංග්‍රීසි විෂය පාර ගුරුතුමිය ලොකු කටකිරීමක් කරා. එතුමියට තිබුණා. එතුමියට තිබුණා දුවල පුතාලා. එයාලා වෙනුවෙන් මේ කරපු මේ දේ හරහා එයාට පොත්පත් ටිකක් මේ අවුරුද්දට අරගෙන ලබන අවුරුද්දට අරගෙන එයාට යාගේ වැඩේ ඉදින් දිගට කරගෙන යන්න. නමුත් එහෙම කරේ නෑ. පුංචි ඔයාලා වෙනුවෙන් මම මේ දේ කරන්න ඕනි. ඔයාලට අත්තරක් එන්න ඕනි කියන එකයි ටීචර්ගේ සිතුවිල්ලක් විදිහට දැනුණා. ඉතින් ඒ දැනුණු දේ වෙන්නේ තමයි පුතේ මගේ දරුවෝ අකුරු ලියනවා නම් මගේ දරුවෝ ඉගෙන ගන්නවා නම් මම මේ පාසලේ මේ පුංචි දරුවෝ ඉගෙන ගන්න ඕනේ කියන එක ටීචර් දැනුණු කින්ද තමයි ටීචර් මේ මාමලා නැන්දලාව ගෙන්නගෙන ඔයාලට අලුත් පොත් දුන්නේ අලුත් වතුර බෝතල් කෑම පෙට්ටි ලබා දුන්නේ. ඉතින් අපි ඒකම විශේෂයෙන්ම ටීචර් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම ඔයාලා මේ පොතත් ඉගෙනලා අකුරක් කියන ගාන පුතේ ටීචර් ඔයාලට උගන්වන්න ටීචර් වැඩියෙන්ම ශක්තිය ගන්නේ වාසනාව ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ගේ වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් මේ මඟ පෙන්වීම කරන්න ඔයාලා ළඟට ටීචර් මේ මඟ ගෙනලා දුන්නාට ස්තුතිවන්ත වෙනවා ටීචර් ගොඩාක්. ඒ වගේමයි මේ පාසලේ හැම අවස්ථාවකදීම යම් යම් දේවල් ලබා දීම සඳහා නොයේ කාර්යාවල විවිධ පුද්ගලයන් සහ සම්බන්ධ කරගෙන අපේ විදුහල්පතිතුමා අතිවාර්තාර මණ්ඩලයේ මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙන අයට ගොඩාක් එතුමන්ලාට මම මේ අවස්ථාවේදී දෙමව්පියෝ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබ ගැන තවත් දෙයක් හරි කතා කරලා යුතුම කියලා හිතෙනවා. මොකද මේ දුන්නේ පුංචි තෑග්ගක් නෙමෙයි කියන එක මම පුණා කියන්නේ. අද තියෙන දේවලුත් එක්කම මම දන්නවා මේ දෙමව්පියෝ කතා කරා. අපි කොහොමද අපලක දරුවෝ දෙතුන්ගේ පිණිස මේ පොත් කට්ටලේ ලබා ගන්න කොහොමද මේ දේවල් කරන්නේ කියලා සීආර්ගතක මේ පොතක මිල අද ලොකු වක්තන්සරක් කියලා කියනවා. ඉතින් මේ වගේ පොත් කට්ටලයක් ඔබ ලබා දුන්නේ මේ පුංචි දෙයක් නෙමෙයි. මම දන්නවා මෙතන වාඩි වෙලා ඉන්න සුළු පිරිසක් ඔබ මහ විශාල දෙයක් පවුලක්. ඉතින් මේ ඔබතුමාලා මේ කරපු සත්කාරයට ගොඩාක් පිං. ඉතින් වැඩි වෙලා ගන්නෙ නෑ. මම උදේ ආවම මට කවුරුහරි පුංචි දුවක් තිබ්බා. එදා කිව්වේ විදිහට ස්තුති කරන්න කියලා. ඉතින් ඒක නිසා මම හිතන්නේ මගේ කතාව මම මෙතනින් සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාට කරන තියෙන කටයුතු සියලුම සාර්ථකව සාර්ථක වෙන්න කියලා. මේ මගේ මේ පුංචි වදම් පෙළ මේ අතර ලබා දුන්න අපේ ආදරණීය සිරෝමි ගුරුතුමිය සහ අතට අතක් දෙමින් හදවතින් වැදලා ඉන්න මේ අපි දිරේ වාඩිලා ඉන්න ඔබ සියලු දෙනා වෙනුවෙන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මැද ඒ දේවතාවුන් දිව්‍යාංගනාවන් මනුලෝකයේ වාසනාවන් කඳුළු සලන්නන් කඳුලින් ගොඩගෙන
මේ වගේ කාලෙක වෙනුවෙන් ඇවිල්ලා මේ කරපු සත්කාරයට මේ වගේ පුංචි වදනකින් ආචාර කරාමාදී කියලා දන්න අය මේ දෙමව්පිය වෙනුවෙන් මේ අහිංසක දරුවා වෙනුවෙන් මට කළ හැකි පුදුමයි මොනවාක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි